Hello guys, ඉතින් කොහොමද? අද මම ඔයාලට කියලා දෙන්නේ හරියටම ලස්සන ඇනිමේෂන් වීඩියෝ එකක් හදාගන්න විදිහ. ඔයාලට ඉතින් ඒකට Tweencraft කියන ඇප් එක ඕන වෙනවා. ඔයාලා Play Store ගිහිල්ලා Tweencraft කියලා සර්ච් කරගන්න. මම ඉතින් සර්ච් කරගන්නවා. ඔයාලට ඉතින් පේන ඇති මෙන්න මේ ඇප් එක. මම ඉතින් ඒක ඕපන් කරගන්නවා. ඉතින් මේක ඔයාලා ඕපන් කරගද්දී ඔයාලට මේකේ ඔයාගේ Google ගිණුමක් හරි මොකක් හරි දෙන්න තියෙනවා. මම Google ගිණුමකින් තමයි ඇඩ්මින් උනේ. ඊට පස්සේ මේ වගේ තිරයක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ මෙතන තියෙන කොටුව වගේ අයිකන් එක ඔයාලා ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන මේ ලැන්ඩ්ස්කේප් ද මොකද්ද වීඩියෝ හදන්න අයිකන් එකත් සමග ඒක ඔයාලා ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එක අනිත් පැත්තට හරව ගන්න වෙනවා. ඉතින් ඔයාලා මෙතනින් කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්න පුළුවන්. ඒවා ඩවුන්ලෝඩ් කරගෙන තියා ගන්න ඕනේ. ඉතින් මං එතනින් මේ බෑග්ග්‍රවුන්ඩ් එක යොදන්න බෑනේ නේද? ඇඩ් එකක් දෙන්න බෑ. මම ඉතින් මේ ඔෆිස් එක බෑග්ග්‍රවුන්ඩ් එක තමයි දෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ මෙතන තියෙන next button එක දෙන්න. ඉතින් මම මේ next button එක කොහොමද දෙද්දී ඔයාලට මෙතනින් ඇඩ් කරගන්න තියෙනවා ඔයාලට අවශ්‍ය කැරක්ටර් එක. මම ඉතින් මෙතනින් මෙයාවයි තමයි ඇඩ් කරගන්නේ. ඊට පස්සේ ඔයාලා ආයෙත් next button එක මෙතන තියෙන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මේ මෙතනින් පෙන්නනවා no I will record my deluxe. ඒක ඔයාලා ටච් කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන තියෙන කතිර ඔබා ගන්න. ඊට පස්සේ ඔයාලට මෙයාලව මෙහෙම කරගන්න ඕනවා. ඊට පස්සේ මේක ඔයාලට පල්ලෙහාට දාගන්න ඕනවා මෙන්න මේ අයිකන් එකේ. මෙන්න මේ අයිකන් එක ඔයාලා අයබුවම මේක මෙන්න මේ විදිහට පල්ලෙහාට යනවා. ඊට පස්සේ හදාගන්න තමයි තියෙන්නේ. හරි ඉතින් ඔයාලට මේ දෙන්නව කතා කරවන්න ඕන නම් මෙතන තියෙන මේ voice mask ඒක ඔයාලට ටච් එකක් දෙන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය දේ කියන්න. ඒ වගේ ඔයාලා කැමති එකක් දීලා save button එක දෙන්න ඕනේ. ඊට පස්සේ මම මෙයාලගේ මෙයාටත් ඒකත්
දෙන්න. ඊළඟට මෙතන save button එක දෙන්න. ඔයාලා කියපු එක ඔයාලට බලා ගන්න ඕන නම් මේ මෙතන තියෙනවා වීඩියෝ බටන් එකක්. ඒක උඩ ඔයාලා ටච් එකක් දෙන්න. මේ බටන් එක උඩ. ඉතින් මම ටච් එකක් දෙන්න. ඔයාලා කැමති දේ මෙතනින් කියන්න. ඊට පස්සේ ආයෙත් ස්පීක් එක උඩ ටච් එකක්. එහෙනම් ඔයාලට ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔයාලට ඕන නම් මේ ඔයාට අවශ්‍ය කෙනාගේ උඩ ටච් එකක් දීලා කොහොම ඔයාලට අවශ්‍ය නම් එහෙම දාගන්න පුළුවන්. එයා මෙහෙම ඉන්නවා නම් එහෙම දාගන්න පුළුවන්. ඔයා කැමති එකක් මෙන්න ඇඩ් කරලා ඇප්ලයි දෙන්න පුළුවන්. ඔයාලට ඉතින් එතකොට මෙයාව එහෙම කරන්නත් පුළුවන් මේ ඉතින් අන්ඩෝන් බටන් එක මෙතනින් දෙනවා. ඔයාලට ඊට පස්සේ මේක ගැලරියටම කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියන්නේ. මෙන්න මේ අයිකන් එක ඔයාලා දෙන්න. ස්පෝට් කියන අයිකන් එක උඩ ඔයාලා ටච් එකක් දෙන්න. පොඩ්ඩක් ඉන්නේ. ඔයාලා තාම මගේ channel එක subscribe කරේ නැද්ද? එහෙනම් දැන්ම subscribe කරන්න. ඔයාලට ඉතින් මෙතන my movie 6 කියන එක උඩ ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන කපලා ඔයාලා කැමති name එකක් type කරගන්න පුළුවන්. මම මෙතන දාන්න UT කියලා. ඊට පස්සේ මෙතන තියෙන done button එක උඩ ටච් එකක් දුන්නා නම් ඇති. ඊට පස්සේ මම done button එක උඩ ටච් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට මේ දීපෙන්න ඔයාලා ගාව එක. ඊට පස්සේ මෙතන තියෙන export button එක ඔයාලා ආයෙත් සැරයක් දෙන්න. හරි ඉතින් මම ආයෙත් ටච් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඒක download වෙනවා පෙන්නනවා. ඔයාලට ඉතින් ඔයාලට පැත්තට සිග්නල් එහෙම වැඩි නම් මීට වඩා ඉක්මනට මේක ඩවුන්ලෝඩ් වෙනවා. මෙහෙම ඩවුන්ලෝඩ් වුණාට බෑ ගැලරියට සේව් වෙන්නේ නැහැ. අපි ගැලරියට වෙනම සේව් කරගන්න ඕනේ. ඒ විදිහට මම මේ වීඩියෝ එකෙන්ම කියලා දෙනවා. හරි ඉතින් මම මේක කරන්නේ මොබයිල් ෆෝන් එකේ ලැප්ටොප් එකකින් හරි කම්පියුටර් එකකින් හරි කරත් මේක මේ විදිහටම තමයි කරන්න වෙන්නේ. හරි ඉතින් දැන් 82 ලෝඩ් වෙලා දිනවා. ඔයාලට කැමති නම් ඔයාලගේ ෆොටෝ එකක් ඇඩ් කරගන්නත් පුළුවන් මේකට. ඊළඟට මෙහෙම අයිකන් එකක් බලා ගන්න ඕන. ඉතින් ඒක ලෝඩ් වෙනකන් ඔයාලා ඉන්න ටිකක්. ඒක අරකට වඩා අයිකන්ට ලෝඩ් වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවල. ඉතින් මට නම් දැන් මල වාදයක්. ඇඩි හිතන්න එපා. එන තමයි. හරි ඉතින් ඔයාලට මේ මෙතන බලා ගන්න තියෙන save to gallery කියලා බටන් එක. ඒක උඩ ටච් එකක් දෙන්න ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ එහෙම මේක ගැලරියට සේව් වෙනවා. ඊට පස්සේ මෙතන කතිර අයිකන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඔයාලට කැමති නම් ෂෙයා කරන්නත් පුළුවන්. ඉතින් මම මේ හදපු මූවි තමයි මේ තියෙන්නේ. හරි ඉතින් අපිට ඕන නම් මෙතනද කැමති ෆොටෝ එකක් උනත් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට ඉතින් වෙනම අයගේ වීඩියෝ උනත් මෙතනින් බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඒකත් ලෝඩ් වෙනවා.
හරි ඉතින් මම අදට සමුගන්නවා. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඉන්න තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් අනේ සබ්ස්ක්‍රයිබ් කරපල්ලයක්කෝ. මේ තියෙන ඉතින් සංවාද තමයි අනිත් අය හදපුවා. ඔයාලට ඒව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒවට නම් ඇඩ් බලන්නත් තියෙනවා සමහර ඒවාට. ඉතින් මම මෙතනින් අයින් වෙනවා. හැමෝටම සුබ දවසක්. වෙන්න